ඔබේ නිවසේ කාබනිකව වම්බටු වවන පහසු ක්‍රමයක් තමයි අද අපි ඔයාලට ගෙනලා තියෙන්නේ. අපි මුලින්ම මේ විදිහට භාජන සකස් කරගන්න. මේකට ඔයාලට පුළුවන් මේ වගේ ප්ලාස්ටික් භාජන ආක දාන මේ වලින් හදාගන්න. අවශ්‍ය ස්ථානයක මේ විදිහට සකස් කරගන්න. මතුපිප පස් 30ක් 10 20ක් ගොම් පොහොර 30ක් සහ කොහොම පිට 20ක් එකතු කරගෙන මේ පස් මිශ්‍රණය සදාගන්න. මේක ඉතාම වැදගත්. මේ පස් මිශ්‍රණය ඉතාම වැදගත් වෙනවා වර්ධනයේට සාක වර්ධනයේට. ඊට පස්සේ මේ විදිහට අපේ බටු පැල සිටව ගන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන්නේ මේකට වතුර සපයන ක්‍රමය සහ මේ පැලවලට ආධාරක සැපීම. මේ වතුර සපයන්න මේ විදිහට භාජනයක් ප්ලාස්ටික් බෝතලයක් මේ විදිහට සිදුරු කරලා වතුර බිඳුව බිඳුව වැටෙන විදිහට සකස් කරගන්න පුළුවන්. මේ විදිහට වතුර අපි හොඳට සපයනකොට මේක වර්ධනය වෙනවා. මේකට අපිට හියුමික් ඇසිඩ් දැම්මොත් මේක වඩා හොඳට ඵලදාව ලබා ගන්න පුළුවන්. මේ හියුමික් ඇසිඩ් කියන්නේ මේ පසේ මුල් අදින්න දාන ද්‍රව්‍යයක්. මේක රසායනිකයක් නෙවෙයි. ඒ හින්දා මේක පසට ඊටාම සුදුසු දෙයක්. මේක ගන්න විදි පිළිබඳ අපි ලිපි දාලා තිනවා අපේ මේ පේජ් එකේ ඒවා ගැන කියවන්න. මේ විදිහට මල් හට ගන්නවා. සාමාන්‍යයෙන් දවස් 60ක් විතර වගේ වෙද්දී ඵලදාව ලබා ගන්න පුළුවන්. මේ විදිහට හොඳ ඇස් වෙන්න ගන්න පුළුවන්. දේශයේ මතු දින සරුසාර කරන්න වගා සංග්‍රාමයයි මේ අපේ අභිමානයයි කිරිලිය වැහි පොදින් මුළු ලොවම දිනවන්න. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න